රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අවසානයේ සිතුවිලි දිහා බලනකොට මේකට අයිතිකාරයක් හදාන්න හිතපු කෙනෙක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒවට ඔන්න ඔය නිදහසේ ඉන්න දුන්නා නම් කිසි කරදරයක් නැහැ නේ. හරි කතාව හරි. අපි ඒකට අයිතිය කියන අන්තිම දවස් වෙනකම් අපිට ගැටුම් තිබුණා. අපි නිදහසේ වැඩෙන්න ඉඩ ඇරලා හිටියොත් හරිද මේ ගමන? අපි මොනවද දියුණු කරන්න මහන්සි වෙන්න ඕනේ නැද්ද? අසුබේ වඩන්න. ඔය දියුණු කරන්න ගියාම තමයි පිළිගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇයි බුද්ධ දේශනාවන් ඇතුලේ තියෙන්නේ මේ දැන් මෛත්‍රී භාවනාව ගැන? එතකොට සිත නිවන මේ මොකද අපි තියෙන මේ ඔය සියල්ල අධ්‍යයනය කළාම ඕවා දේශනා කරලා තියෙන ගැඹුරු ආධ්‍යාත්මීය දැක්මක් තිබිච්ච අයට නෙමෙයි. මහා සාමාන්‍ය නෝගත් මිනිස්සුන්ට. ඒ මිනිස්සු ට්‍රැක් කරන්න තමයි ඒවා කියලා තියෙන්නේ ඔක්කොම. එතකොට ඊට පස්සේ ඒක කියලා දැන් ඕගොල්ලෝ කතා කරන මට්ටම තියෙනෝනේ. එහි සමහරවිට ඔය කතා කරන මට්ටමට කියපු දේශනාවල් කියවලා තියෙනවද? මට එහෙම ගොඩක් කරන්න හම්බෙලා නැහැ සමහරවිට මම හරි අමාරුවෙන් තමයි කාලේ බුද්ධ ආගමට ටිකක් ගත්තේ. මේ කතා කරන මට්ටමට ආවයි දැන් කිව්වේ. එහි සමහරවිට ඔය කතා මට්ටමට ආවම කියන එක තමයි දැන් කිව්වේ. ඒ කිව්වේ මොකද්ද? මුකුත් දියුණු කරන්න එපා. කොහොම තියෙන්න අරින්න කියන එක. ඔය සමහර වෙන දැන් අපේ තේරවාදේ නැති වුණාට ඔය වජ්‍ර යාන ඒගොල්ලෝ යම් දුරකට ඔබ ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් අපි ඉන්ද්‍රිය වඩන්න කියනවා, බෝධිඅංග වඩන්න කියනවා, පංචේන්ද්‍රිය පංච ඵල ඕව දිනු කරන්න කියනෝනේ. ඊට පස්සේ ඒව වෙච්ච කෙනෙක් මොකද්ද කරන්න ඕන? මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒකට උත්තරේ තමයි දැන් ඔය දුන්නේ. දිනු වෙච්චයි නිකන් ඉන්න ඕනේ. එතකොට කවදාවත්ම ඔය අර බොහොම තදින් වෙලාවකට නිකන් අර බොහොම තදින් ක්‍රියාත්මක වෙන හැඟීම් මට්ටම් වෙලා යන්නේ නැද්ද? ඒවා දිගටම අපිව අල්ලන්න උත්සාහ කරනවා. අවසානයේත් එක්ක. නෑ අවසානයේ කියලා අදහස් කරන්නේ. ජීවිත අවසානය. නෑ ස්වාමීන් වහන්සේ ගමනේ අවසානය. ගමනේ අවසානයේත් එක්ක පවතින. ඒ ගමන අවසන් කරපු කෙනෙක් ළඟ විතරයි ඒව නැත්තේ. හොඳයි. ඔබ වහන්සේ කියන්නේ හදිසි වෙන්නත් එපා ඕනකට වඩා සැහැල්ලු වෙන්නත් එපා කියන එක. ඔව්. එතකොට අයි මධ්‍යම ප්‍රතිපදාව. මේ මග අවසන් කරපු කෙනෙකුට කිසිම හදිසි වේගයක් නැහැ. සියලු වේග සමනය කරගෙන පවතින. කියන්නේ හදිසි වේග ඇති වෙන්නේ නැහැ. ඒ ආත්මය සංසුන් වෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඒ දක්වා යන්න කියලා. කලබල වෙන්න එපා. ඔය කලබලය කියන එකත් ඇත්තම වෙලාවකට අපිව රවටනවා. දැන් වෙලාවකට හිත තද කරනවා. ඉක්මනට ඕක කරගනින් මැරෙයි කොයි වෙලාවක හරි දැන් ඕක මැරුණොත් මම කියන්නේ මේ අපි ඔක්කොම යන්නේ අපට හදලා දීපු පාරක. අපිට කාටවත් අලුතෙන් පාරක් හදාගෙන යන්න බෑ. දෛවෝපගතයි. ඔව්. ඒ නිසා ඒ පාර හැමින් ගියාම හරි. වැඩි කලබලෙන් යන්න එපා. කලබලෙන් යන ඔක්කොටම මගදී පාර වරපන්. අපි හදිස්සි වෙන්නේ නැහැ කොයිලාකවත්. අනික අපිට ලැබිච්ච දේ ගැන හැමතිස්සෙම තෘප්තිමත් වෙනවා. අර ඕන නැති දේවල් ලබන්න ප්ලෑන් කරන්නේ නැහැ. ඔව්. අද ඇති අර රාපෙරපු රහතන් වහන්සේගේ කතාව. විනා කිරියද පාල නැද්ද? ඔව් වහන්සේ දෙන්නත් කිව්වයි. ආන්නේ වගේ. ඒ කියන්නේ යා ඒ දවස්වල විතරයි ජීවත්. ඔබ වහන්සේගේ ධර්මදේශනාව මන් තුළ ඇති කරපු එක ලොකු පරිවර්තනයක් තමයි අර මම මුලින් කිව්වා සරල රේඛීය මානසික ඒ ක්‍රමය ඇතුලේ අර ඊළඟ මොහොතට තියෙන ඇතුලේ තියෙන ලොකු හදිස්සිය මට්ටු කරා සෑහෙන්න. හරි මොහොත නිදාසේ ආපු දෙන් ඒක අටලෝ දහමින් එකක් මොකක් හරි එයි. ඒ අට මොහොත නෑ කියලා තේරිච්ච වෙලාව තමයි හොඳටම මට්ටු වෙන වෙලාව. ක්ෂණයකට මම ඔය ස්වභාවය අත්විඳිනවා ආයෙත් වලට වැටෙනවා ස්වාමීන් වහන්සේ. ආයෙත් දුවනවා මෝල. ආයෙත් වැටෙන්නේ කියන වලට. ක්ෂණයකට බොහොම නිදහසේ විශ්වය නිදහස් කරලා සැහැල්ලුවෙන් ඉන්නවා. නමුත් ආයෙත් අර එන්ජිම ස්ටාර්ට් වෙලා දුවනවා කියලා තේරෙනවා. ඉතින් එතකොට වහන්සේ කිව්ව වචනේද දුවන්න ඇරලා නිකන් ඉන්නේ. විශ්වයේ නීතියක් තමයි විශ්වය ඔබට අයිති තැන පෙන්වනවා. අයිති තැන පෙන්නලා උරුම තැන ජීවත් වෙන්න කියනවා. දැන් ඔය අයිති තැන පෙන්නලා හිතිය ගමන් අපට අයිති තැන පෙන්නලා උරුම තැන ජීවත් වෙන්න කියනවා. ආය කල්පනා කරලා බලන්න මොකක්ද ඒ කිව්වේ කියලා. අයිති තැන පෙන්නනවා හිතිය ගමන් අපට අයිති තැන පෙන්නනවා.
උරුම තැන ජීවත් අපිට ඊට පස්සේ ඉන්න තැන ඉන්න කියනවා ඊට පස්සේ. අතෙන්ට යන්න දෙන්න. එතනින් ආයෙ මෙතෙන්ට දානවා. එතන හිතිය ගමන් පෙන්නනවා. ආයිත් තැන පෙන්නලා උරුම තැන ජීවත් වෙන්න කියනවා. අයිති තැන පෙන්නලා උරුම තැන ජීවත් වෙන එක. ඔව්. එතකොට දැන් උතන අයිති තැන කියලා කියන එක අයිති තැන කියලා පේන එක මනසේ මායාවක් නෙමෙයිද? උරුම තැන තමයි සැබෑ යථාර්ථය. විශ්වය නිශ්චල මොහොතක ඉතුරු කරලා තියෙන මේ තුල යථාර්ථය. දෙකම මනසෙහි මායාව. අයිති තැන උරුම තැන දෙකම මනසෙහි මායාව. ඉතින් එතකොට කවදාවත් මේ මායාවෙන් ගැලවෙන්න දෙන්නේ නැහැනේ. ඒකත් එක්කම නෙමේ ඉන්න ඉඩ හදලා තියෙන්නේ. දැන් මම ප්‍රශ්නයක් අහනවා මායාවෙන් ගැලවිච්ච එක්කනේ. මායාවෙන් ගැලවිච්ච කවුරු හරි ඉන්නෝ. එයා මොකද්ද අපෙන් අහන ප්‍රශ්නය? ඔව්. මායාව ගැන නේ කිව්වේ. දැන් ඔයින් ඔක්කොම ගැලවිච්ච කෙනෙක් ඉන්නවා. එයාට මොකද තියෙන ප්‍රශ්නය? මොකද ප්‍රශ්නයක් නැහැ. නෑ. එයා ඉවරයි. එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් අර කලින් හිතුවනේ මේ දැන් අයිතිතන උරුම තැන ගැන කිව්වාම මේකෙන් මෙතෙන්ට එනවා මේකෙන් මෙතෙන්ට එනවා කියලා. එතකොට තමන්ගේ හිත තමන්ට කියනෝනේ මේක හරි කරදරයක් මාරු වෙවි ජීවත් වෙන එක කියලා. ඔව්. ඒ කියන්නේ හිත අනාගතයට යනවා හිත අතීතයට යනවා හිත කරක් ගහනවායි කියන එකනේ. ඔව්. ඒ කියන්නේ හිත තියෙනවායි කියන එකනේ. ඔව්. ඒ කියන්නේ හිත තියෙයි කියන්නේ දෙපැත්තේ දුවනවායි කියන එකනේ. ඔව්. එතකොට ආයි ඒක භෞතිකයිනේ. එහේ සංඥාස. ඒක ශුන්‍යතාවය නෙමෙයිනේ. ඒ වගේ මේක පරම යථාර්ථය නෙවෙයිනේ. ඒක විමුක්ති මාර්ගයේ අවසානයක් නෙමෙයිනේ. ඒතර විමුක්ති මාර්ගයේ අවසානයට ගිය එක්කෙනාට යන්නේ එක්කෙනෙකුත් නැහැ. ගිහිලා නවතින තැන දෙයක්වත් නැහැ. අහන්න ප්‍රශ්නිකුත් නැහැ, මිනිහෙකුත් නැහැ. හිතකුත් නැහැ. දැන් අර මම මුලදිම විස්තර කළේ ස්වාමිනාසර එක ෂණයකට පමණක් දැන් මේ සියල්ල ඇතුලේ දැන් අර නිකන් නිහඬතාවයක් වගේ දෙයක් දැනෙනකොට මට තේරිච්ච දේ තමයි දැන් අර මගේ ඇතුලේ තියෙනවා පුද්ගලයෙක් පිළිබඳ සංඥාවක් මේ අටලෝ දහමට අයිතිවාසිකම් කියන සහ පුද්ගලයෙක් පිළිබඳ සංඥාව තුළ තමාටේ දැනෙන ස්වභාවය සාපේක්ෂව ඔස්සේ දකින්න වෑයම් කරනවා. හොඳයි ඒක පැහැදිලි. ඔව් ඒක පැහැදිලි. ඒක නිසා එන්ජිම දුවනවා හැමතිස්සෙම. නෑ ඒ දකින්න වෑයම් කරාම මේක ප්‍රශ්නේ තමයි ඒක මුලාවක් කියලා ඔය හිතම ආයි.